මේකට තමයි කියන්නේ පාලන යතුර කියලා. මේක මොකටද වැදගත් වෙන්නේ? මේ එම්සන් දුම්රිය එන්ජින් එක පාලන යතුර. මේකෙන් තමයි කෝච්චිය ඉස්සරහටයි පස්සට යන්නයි. කෝච්චියේ බලය ලබා ගැනීම මූලිකව කරන්නේ මේකෙන්. මේක අපි අතේ තියෙන කෝච්චියේ බලය ලබා ගන්න බෑ. මේක අපි රිවර්සර් එක අදාළ ස්ථානයට දාලා ඉස්සරහට හෝ පස්සට දාන්න ඕනේ. මම දැන් දාන්නේ ෆෝවර්ඩ් පොසිෂන් එකට. මේකට තමයි throttle එක කියන්නේ. මේකෙන් තමයි දුම්රිය එන්ජිමේ වේගය අඩු වැඩි කරලා RPM එක අඩු වැඩි කරලා මෝටර වලට දෙන විදුලිය බලය අඩු වැඩි කරන්නේ මේකෙන් තමයි. මේක ඉන්ඩිපෙන්ඩන්ට් බ්‍රේක් එක. ඒ කියන්නේ එන්ජින් වල විතරක් ගහන බ්‍රේක් එකක්. මේක වැකුම් බ්‍රේක් හැන්ඩල් එක. මේක මුළු කෝච්චියටම වදින බ්‍රේක් එකක්. වේග මාපක අවශ්‍ය දත්ත කියවන පද්ධති මීටර් රීඩින්